දැන් මම ඔයාලට පැහැදිලි කරන්න හදන්නේ මේ බැංකු සසුදුම් පාඩමේ ගොඩක් කට්ටියට පැටලෙන තැන. හරි? දැන් මම මේ දාලා තිනවට ජනවාරි මාසේ ව්‍යාපාරයට ඉදිරිපත් නෝ චෙක්පත් පවතිනවා කීයද? 15000. එතකොට ජනවාරි මාසේ අපි තැන්පත් කරපු චෙක්පත් තියෙනවා උපලබ්ධි වෙච්ච නැති ඒවා 6000. අපි කලින් හදපු ගානේ මේ දෙක තමයි පැවතියේ. ඒතර අපි දැක්කා මේ ගානේ තුල පුතේ ඒ චෙක්පත් දෙකම ජනවාරි මාසේ අපි බැංකු සෙසුදුමට දැම්මා. ඒකට හේතුව තමයි ජනවාරි මාසය තුල මේ චෙක්පත බලන්න මේ චෙක්පත ඉදිරිපත් වෙලා නැහැ. මේ චෙක්පත උපලබ්ධ වෙලා නැහැ. අපි ඒ නිසා ජනවාරි මාසේ බැංකු සෙසුදුමට දැම්මා. රයිට්. ඊට පස්සේ අපිට ඥානෙ කියලා තියෙනවනේ පුතේ පෙබරවාරි මාසේ ගණතුරු ටිකකුත් පෙබරවාරි මාසේ මුදල් ලැබීම් ජේනලේ මුදල් ගෙවීම් ජෙන්නේ දීලා තියෙනවා. හරි බලන්නකෝ. පෙබරවාරි මාසේ ඔයාට බැංකු ප්‍රකාශනයකුත් දීලා තියෙනවා. ඔයාට උට් එක බලන්න. හරිද? එතකොට පුතේ ඔයාට පේනවා පෙබරවාරි මාසේ මේ චෙක්පත මාරු කරගෙන නැහැ. බලන්න 0.085 චෙක්පත මාරු කරගෙන නැහැ. ඒතර ඔයා අනිවාර්යෙන්ම මෙන්න මේ චෙක්පත පෙබරවාරි මාසේ බැංකු සැසඳුමටත් ඇතුළත් කළ යුතුයි. පැහැදිලිද කතාව? ඔන්න සරල නිගමනයකට එන්න කිසියම් මාසයක චෙක්පතක් ඒ මාසය තුල බැංකුවට ඉදිරිපත්ලා නැත්නම් ඒක ඒ මාසේ බැංකු සැසඳුමට දාන්න. ඒක ඊළඟ මාසේ ගිහිල්ලා නැත්නම් ඒක ඊළඟ මාසේ බැංකු සැසඳුමටත් දාන්නට ඕන. ඕක තමයි කතාව. රයිට්. බලන්න මේ චෙක්පත 0.78 චෙක්පත මේ චෙක්පත උපලබ්ධ වෙලා නැහැ. අපි ජනවාරි මාසේ බැංකු සැසඳුමට දැම්මා. ඒක පෙබරවාරි මාසෙත් උපලබ්ධ වෙලා නැහැ. ඒ නිසා ළමයි මතක තියාගන්න මෙන්න මේ චෙක්පතත් බැංකු සැසඳුමට ඇතුළත් කරන්න ඕන. අන්න ඒකයි බැලන්සුන් නැති කට්ටියට ගාන බැලන්සුන් නැති ගොඩක් අයට. මේ චෙක්පත් ටික දැම්මේ නැහැ. ඕගොල්ලෝ දැම්මේ පෙබරවාරි මාසයට අදාළ ඉදිරිපත් නොවු සහ උපලබ්ධ නොවු චෙක්පත් විතරයි. මේ චෙක්පත් දෙකත් ජනවාරි මාසේ තියෙනවා. හරිද? ජනවාරි මාසේ තියෙනවා. නමුත් ජනවාරි මාසේ බැංකු සැසඳුමේ තිබුණා. පෙබරවාරි මාසේ ගිහිල්ලා මාරු කරගත්තේ නැහැ. ඒ නිසා පෙබරවාරි මාසෙත් බැංකු සැසඳුමට ඇතුළත් කරන්න ඕන. පැහැදිලි නේද?